හොඳ මිතුරු රැක ගන්න ඕන. ඒ නිසා ඔබ වහන්සේලාගේ සංඝ සමාජය ඇතුලේ හොඳ මිතුරු හදන්න. රංකොත් වේර හදලා පූජා කරන වෙලාවේ පරාක්‍රම බාහුව රජතුමා මොකක්ද දන්නවද කිව්වේ? අපිට යමුදුරනේ. පරාක්‍රම බාහුව රජතුමා කියනවා මට යුද්ධ දිනුවට වඩා සතුටුයි කියනවා සංඝයා සමග වුණ එකට. ඒ කාලේ රජවරු සංඝ සමාජයේ සතුට මේ සමගිය දැකලා කොච්චර සතුටු වෙලාද? සද්ධාතිස්ස රජතුමා අපේ ආමඳුරනේ කටින පින්කමක් කරනවා. ඒ වස් මාසෙ 3 ඒ මාස 3 එතුමා සිල් ගන්නවා. ඊළඟට තව සමහර රජවරු ඉඳලා තිනවා කටින 30 ගාණක් කරපු 20 ගාණක් කරපු. අද මේ එකෙක්වත් කටිනක් කරන්නේ නැහැ. මං ඇත්ත කියන්නේ. අපි මේ අනේ මේ අපේ මිනිස්සු කියවට හරියන්නේ නැහැ. මහ පොළොවේ මිනිසා මහ පොළොවෙන් උපන් මිනිසා. ඉතින් මේ පොළොවේම තමයි කටින පින්කම් ටික තියෙන්නේ. කරන්න ඕන. ඒවට රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඕන. එහෙම එපයි මේ ශාසනය පවත්වාගෙන යන්න. මේ තව විනාඩි 4ක් තියෙනවා. එපා වෙලා ඉතින් මේ මිනිහව නම් ආය අස්ගිරිය පැත්ත බලද්ද ගෙන්න ගන්න හොඳ නැහැ කියලා තමයි දන්නේ. අපේ ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනයට අයිති කොටස් දෙක කියන්න කිව්වොත් බුද්ධ ශාසනය කොටස් දෙකකින් කියන්න කිව්වොත් මොකක්ද? ධර්මයත් විනයත්. ඒකනේ පළමු ධර්ම සංගායනාවේ ආනන්ද මහරහතන් වහන්සේ ධර්මයේ සජ්ජායනා කරලා උපාලි මහරහතන් වහන්සේ විනය සජ්ජායනා කළේ. එතකොට මේ ශාසනයේ ආයුෂ ඔය කරුණු දෙක මත තීරණය වෙනවා. යම් තැනක විනය පිරී ගියොත් එතන බුද්ධ ශාසනය නෑ. විනය පිරී යනවා කියන්නේ විනය කඩ නොවී පවත්වා ගැනීම නෙමෙයි. වැරදි කොනින් අල්ලන්න එපා. විනය කඩ වෙනවා. හෙලි කර නිවැරදි විය යුතුයි. ඒකට තමයි විනය කර්ම තියෙන්නේ. දැන් විනය කර්ම කරන්නේ මේ නිරාගමිකයෝ ටිකනේ. දැන් භික්ෂුන් වහන්සේලාගේ විනය කර්ම කරන්නේ අපේ රටේ නිරාගමිකයෝ ටික. පිටරට ඉන්නවා මම දැකලා තියෙනවා ස්වාමීනි ඔය නිරාගමික කියන පිරිස හරිය අහිංසකයි. පිළිගන්නකෝ පන්සලා හරියම අහිංසකයි. පල්ලියට යන්නෙත් නැහැ. දානයක් මානයක් දෙන්නෙත් නැහැ. ඔහේ ඉන්නවා පොඩි ෂොට් එකක් දාගෙන හන්දෑවට. ඔහේ ඉන්නවා කාටවත් කරදරයක් නැහැ. බලන්න එපා මෙහෙ. අපේ රටේ නිරාගමිකයන් කියන්නේ බෞද්ධ විරෝධියෝ. ඒක මතක තියාගන්න. අපේ රටේ නිරාගමික කියලා පිරිසක් නැහැ. ඉන්නේ බෞද්ධ විරෝධියෝ. දැන් ඒ කාලෙත් හිටියා දැන් අජිත කේශකම්බල, පූර්ණ කස්සප, පකුද ගච්ඡායන, සංජය බෙල්ලට්ටිපුත්ත ඔය විදිහට හිටියානේ මේ ෂට්ශාස්ත්‍රවරු. ඒ අයගේ තිබ්බා ඔය විෂන් එක සමහර අයගේ. උච්ඡේදවාදී තිබ්බා. එතකොට මේ ශාස්ත්‍රවාදී එහෙම ඊළඟට විභජ්‍යවාදී මම කියන්නේ මේ වාද පටලවා ගන්න නැතුව දැන් අපේ සමහර ළමයි අපේ පන්ති වල මට චිත්ත වෙනවනේ හැමදේම අපේ ළමයි වෙනවා. සර් ඩයිනෝසරයෝ ගැන ඒ බුද්ධ දේශනාවල නැත්තේ. ඇත්තටම අහනවා මගෙන්. මං කියනවා එතකොට බුදුවරු වදාළේ වැදගත් දේ විතරයි. දැන් බුදුරජාණන් වහන්සේ ඩයිනෝසර වර්ග වදාළා කියලා අපිට මොකක් හරි ප්‍රයෝජනයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ අනෙකුත් සත්ව විශේෂ ගැන වදාරලා කියලා ඒකට ප්‍රයෝජන නැහැ. ඒක මේ සාමාන්‍ය කාම ලෝකයේ ගිහියන්ට කරන්න පුළුවන් දේවල්. ඒවල තමයි සූලගිස්ලා ඉන්නේ. ඒගොල්ලෝ කරන්න ඕනට බුදුවරු කරන්නේ නෑනේ. හැබැයි බුදුවරු වදාලා කන්ද පිරිත ආරක්ෂාවට. විරෝපක්ක, ඒරාපත, කන්නහ ගෞතම කේහිච දිනා නේද එහෙම? විරෝපක්කේ මේ මෙත්තන් මෙත්තන් ඒරාපතේ හිමේ, චබ්බ්‍යාපුත්තේ හිමේ මෙත්තන් මෙත්තන් කන්නහ ගෞතම කේහිච. සර්පරාජ කුල හතර වදාලා. අද ගමක ගිහියෙන් ගිහිලා අහන සර්පිය කුල කීයක් ඉන්නවද කියලා? ඒ නිසා ඔන්න මම බැහැලා යනවා. බැහැලා යන්න කලින් ඔබ වහන්සේලාගෙන් වැදලා ඉල්ලනවා. පන්සල වෙන්දේසි වලට විතරක් සීමා කරන්න එපා. පන්සල ස්ටේජ් ඩ්‍රාමා වලට විතරක් සීමා කරන්න එපා. පන්සල මියුසිකල් ෂෝ වලට විතරක් සීමා කරන්න එපා. ස්වාමීනි පන්සලෙන් ධර්මයේ දෙන්න. ඉරිද හැන්දෑවට පණ තියෙන කොල්ල කෙලට එකක් එකතු කරන්න. උන් ටිකට එන්න කියන පන්සලට. එක සූත්‍රයක් කියලා දෙන්න. එක සූත්‍ර දේශනාවක් කියලා දෙන්න. අමාරු දෙයින් පටන් ගන්න එපා. උන්ට එක පාට පටිච්ච සමුපාද දේශනාවක් දෙන්න එපා. බලෙන් සිල් ගන්නවන්න එපා. ධර්මයේ තියෙනවා බලෙන් සිල් ගත්තොත් කෙට්ටු වෙනවා කිය. බුදුරජාණන් බුද්ධ දේශනාවක්. බලෙන් අදගෙන යන්න එපා. උ කෙට්ටු වෙනවා. සිල් ගන්න එන අයට ලකුණු දෙන්න එපා. මේ මෙන්න මේවා අපි කරන වැරදි. මල් වට්ටියට ලකුණු දෙන්න එපා. එපා. එතනින් වෛරක්කාරයෝ හැදෙනවා. උගන්නන්න මල් ටික උඩු අතට හරවලාගෙන ගේන්න කියලා. බොහොම හොඳයි පුතා කියලා ඔළුව අත ගන්න. එතකොට දායකයෝ එනවා. දැන් පන්සලේ කෘත්‍ය අපි හරියට පටන් ගන්න අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් ඔබ වහන්සේලාගේ සිත් සතන් එළිය වේවා. ඔබ වහන්සේලාට ධර්මයේ
උතුම් ධර්මයේ ආශිර්වාදය ආරක්ෂාව සැපත සැලසේවා සම්මිය දෘෂ්ටික දේවරු වහන්සේලාව ආරක්ෂා කරත්වා මමත් මේ පෙරේදා කටින පින්කමක් කළා ඒ පිනෙන් මම රැස් කළ යම් පුණ්‍ය ධර්මයක් වේද පින්වත් අනුනායක ස්වාමීන් වහන්සේ වරක් ප්‍රදාන සියලු භික්ෂුන් වහන්සේලාට ඒ පින් අනුමෝදන් වේවා ඔබ වහන්සේලාගේ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සුවදායක වේවා ඔබ වහන්සේලාගේ නිවන් මඟ බාධා රහිත වේවා ඔබ වහන්සේලාට මම මගේ වන්දනාව පුද කරනවා. ඒ වගේම මට මේ අවස්ථාව හදලා දුන්නු සියලුම අපේ ගිහි උපාසක උපාසිකා පිරිස, ඒ වගේම මේ දායක දායිකාවෝ, ඒ වගේම මේ මොහොතට ආව සම්භාවනීය පිරිස, ඒ සියලු දෙනාටත් ආචාර්ය සමාචාර්ය පුද කරනවා. පින්වත් අනුනායක හිමි සඳට නිදුක් නිරෝගී චිර ජීවනයේ පතනවා. ඔබ වහන්සේ දැක්ම නැවතත් මම කියනවා අපිට හරි ප්‍රසන්නයි. ඔබ වහන්සේට සියලු යහපත සැලසේවා, ජයක්ම වේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.